මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ජේසුපීටයි සියලුම ආදරණීය අපේ ශ්‍රී ලාංකිකයන්ට රටවිරුවන්ට ඉතින් මේ හදිස්සියෙම අපි ආවේ ඔබව දැනුවත් කරන්න. ඔබ දන්නවා මේ වෙනකොට මේ ඉරානි යුද්ධ නිසා සමස්ත මැද පෙරදිග රටවල් වල පැතිර යන මේ යුද්ධ ගැටුම්. ඉතින් ඔබ ඉන්න රටෙත් ඔබට යම් විදියකට බලපාලා ඇති, යම් කරදර පීඩන වෙලා ඇති. කෙසේ නමුත් ඔබ ඉන්න රටේ ඔබට උදව් අවශ්‍ය නම් තානාපති කාර්යාලයෙන් දැම්ම අමතන්න, ඔබගේ උදව්ව කියන්න, ඔබගේ ඉල්ලීම් ඔබ ඉල්ලන්න. එයාලා ඔබට ප්‍රතිචාර දක්වන්න නැත්නම් ඔබ අපිව අමතන්න. අපි අනිවාර්යෙන් ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. ඒවට කතා කරන්න, ඔබට උදව් වරන් දෙන්න. ඒ වගේම මතක් කරන්න ඕන මේ ආදරණීය ශ්‍රී ලාංකීය ඔබගෙන් ඔබ කුමන රටක හිටියත් ඔය උඩින් යනවා දැකලා ඔය වීඩියෝ කර TikTok දදා ඔබ ඉන්න යන්න එපා. ඔබ කුමන ආගමක් ඇදහුවත් ඔබගේ ඇදහිල්ල තුල ඉන්න කියලා අපි මේ වෙලේ ඔබට මතක් කරනවා. මොකද ඇදහිල්ලට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔබ කුමන ආගමක් ඇදහුවත් ඔබගේ හදවතින්ම ඔබ මේ වෙලේ යාඥා කරන්න, ඔබ මොර ගහන්න, මේ සියල්ල පාව ගිහිල්ලා සාමය අපිට ඕනි කියලා ඔබ අනිවාර්යෙන් යාඥා කරන්න. ඔබගේ යාඥාවට දෙවියන් වහන්සේ අහුම්කම් දෙනවා. ඒක මට විශ්වාසයි. අන්න ඒ නිසා ඔබ වෙන දේවල් කර ඉන්න යන්න එපා මේ වෙලාවේ. ඒ වගේම ඔබට ලැබෙන සෑම වෙලාවකම ඔබගේ ලංකාවේ පවුල දැනුවත් කරන්න. ඔබ හොඳින් ඉන්නවා, ඔබ ආරක්ෂිත විදියට ඉන්නවා, ඔබට කිසිදු කරදරයක් නැහැ කියලා ඒ අයව දැනුවත් කරන්න. මොකද ඒ අය ලොකු ගින්නක ඉන්නවා ඔබ ගැන. මොකද ඒ අය බයයි. මැද පෙරදිග මේ යුද්ධේ මේ අපේ ලංකාවේ අය මේ ප්‍රවෘත්ති වලින් දැකලා බය වෙලා ඉන්නවා. ගොඩක් දරුවෝ රටේ ඉන්නවා, සමහර අම්මලා රටේ ඉන්නවා, දරුවෝ ලංකාවේ ඉන්නවා, සමහර දරුවෝ රටේ ඉන්නවා, අම්මා ලංකාවේ ඉන්නවා. අන්න ඒ නිසා ඔබගේ පවුලේ උදවිය ඔබ දැනුවත් කරන්න, අමතක කරන්න එපා. දවස පුරාවටම පුළුවන් සෑම අවස්ථාවකම ඒ අයට කෝල් එකක්, වොයිස් මැසේජ් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඔබ පරිස්සමෙන් ඉන්නවා, කිසි දෙයකට බය වෙන්න එපා කියලා. ඒ වගේම ඔබ ඉන්න රටේ තානාපති කාර්යාලය ඔබට අවශ්‍ය නම් අපිව දැනුවත් කරන්න, අපිට මැසේජ් දාන්න. අපි සම්බන්ධ කරලා දෙන්නම්. ඔබට අවශ්‍ය උදව් ඔබ අනිවාර්යයෙන් මේ වෙලාවේ ලබා ගන්න. මොකද අපිට උදව් ලබන්න තියෙන එකම තැන තමයි අපේ තානාපති කාර්යාලය. වෙන කොහෙන්වත් අපිට උදව් ගන්න මේ වෙලාවේ තැනක් නැහැ. කාටවත් පිට වෙන්න බෑ. මොකද තානාපති කාර්යාල වලට තමයි බලතල තියෙන්නේ. ඔබ ළඟට ඇවිල්ලා ඔබට උදව් කරන්න. ඒ නිසාම ඉන්න ඔබ ඉන්න තැනක ඔබට අවශ්‍ය දේ විතරක් මේ වෙලේ කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔබට සම්බන්ධ කරලා ඔබගේ උදව්ව ඔබට ලබා දෙන්න රටවිරුව අපි සැදී පැහැදී ඉන්නවා කියලා මතක් කරන්නයි මේ හදිසියෙම රටවිරු channel එකෙන් ආවේ. එහෙනම් අපි සමුගෙන යනවා. අපි අනිවාර්යයෙන්ම මේ ගැන ටච් එකේ ඉන්නේ. අපි යම් දෙයක් දැනගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. රටවිරුව channel එක කරේ අවධානයෙන් ඉන්න කියලා ඔබ මතක් කරන මේ වෙලාවේ සියලු දෙනාටම ජේසු පීඨයි, තෙරුවන් සරණයි, අල්ලා දෙවියන්ගේ පීඨයි කියලා ප්‍රාර්ථනා කරනවා. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.